පිතාම තනියෙන් වගේ සංසන් තෙතුම් සිත් පුරානෙත් මානයේ සැරිසරා තුන් කල් බලා මල්වර වෙලා තුන්පත් සිනා පීදිලා මොනවද කල්පනා කරන්නේ? හිතාගන්නේ නැද්ද? නුවර ගමන ගැන මං අමා එක්ක කතා කරනවා. ඔයත් එනවද? දැම්ම කතා කරනවද? ඔව්. දුවව ටික දවසකට නුවර නැන්දලයි ගෙදර යවන්න අම්මයි මායි තීරණය කළා. ඔයාගේ රංගගේ කසාදෙට ඉඩ දෙන්න අපිට කොහොමටවත් පුළුවන් කමක් නැති විත්ති ඔයා දන්නවා. ප්‍රීති නැන්දයි වික්ටර් මාමයි ඔයාට හුඟක් ආදරේ. ඔයත් ඉතින් ඉදන්නට ආදරේනේ. අනික නුවර වගේ පළාතක ඉන්නකොට හිතේ තියෙන ප්‍රශ්නත් ඉබේම අමතක වෙලා යයි. මං එන නුවරක් නැහැ. ලබන සෙනසුරාදා ඔයාව එහෙ එක්කන් එනවා කියලා මම නැන්දට කිව්වා. මං එන නුවරක් නැහැ කියලා මං දැන් සැරයක් කිව්වා. තාත්තට ඕන යන්න. මොකද කිව්වේ? මං එන නුවරක් නැහැ කියලා කිව්වේ. ඔය හදන්නේ අර ලෙඩාගේ කරේ එලිලා මේ ජීවිතේ විනාශ කරගන්නද මොඩියේ? ඔය කරන්න යන වැඩේ හින්දා උඹට විතරක් නෙවෙයි අම්මටයි මටයි දිනටත් දවසක 10 දුක් විඳින්න සිද්ධ වෙනවා. අවුරුදු 20 ගානක් තිස්සේ දුක් මාංශ වෙලා උඹව මේ වගේ ලොකු මහත් කලේ නයින දෙහින කාලේ මේ වගේ කරුමයකට කරගහන්නද? මොකද්ද කරුමේ? රංගද? තාත්තල කොහොමද ඔය තරම් නපුරු විදිහට කතා කරන්නේ? ඇයි හැම දෙයක් ගැනම අපේ පැත්තෙන් විතරක් කල්පනා කරන්නේ? අපිට අඩුම ගානේ ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්නවත් ලැබිලා තියෙනවා. රංගට ඒ වාසනාවක් තියෙනවද? ඇයි ඔය තරම් අමනුෂ්‍ය විදිහට මේ ප්‍රශ්නේ දිහා බලන්නේ? මං කවදාවත් තාත්තලගේ ජීවිත කාලකන්ණි වෙන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි රංගගේ ජීවිතේ කාලකන්ණි වෙන්න දෙන්නෙත් නැහැ. ඒ විතරකුත් නෙවෙයි මම නුවර යන්නෙත් නැහැ. ඔය නුවර යන්නම ඕනේ. නෑ මම යන්නෙම නෑ. අනේ ඔබ නවත්තන්න. ඔයාට මොකද වෙලා තියෙන්නේ? යන්න.
සිතාතේ තෙල් ටිකක් ඇති. තාත්තා මාත් එක්ක තරහද? මගේ ප්‍රශ්න ගැන තාත්තා හිත කරදර කරගන්න එපා. මං තාත්තට හිතුවක්කාර වෙන්නේ නැහැ. මං ඉඳ තාත්තගේ හිත රිදුනා නම් මට සමා වෙන්න. ඩොක්ටර් කෙනෙක් ළඟට යමුද? ඕන්න දැන් ටිකක් අඩුයි. එහෙම කියලා බෑ. කෝකටත් පෙන්නමු. දැන් රෑ අපි හෙට උදේට යන්න. ඒ වුණාට රැට අමාරු වුණොත් නෑ දැන් හුඟක් හොඳයි. ඔය ඇත්තමද? හරි දුවේ වතුර ටිකක් කරන්නේ. මට ඇතිරෙලක් නෑ ඕයි. අර ලෙඩාගෙන් දුව බේරගන්නයි මං එහෙම කළේ. හැබැයි දුවට විතරක් මේකට කියන්න එපා. Lulusan tate? Lulusan Tengok duit deh. Tiada kamar ni. Hidup dia doktor muda pindah nori. මාලි මේ වෙලාවේ මට ඔයාගේ උදව්ව ඕනේ. අපි දෙන්නම එකතු වෙලා දුව මේ ප්‍රශ්නෙන් බේරගමු. හෙට උදේට ඩොක්ටර් කෙනෙක් ළඟට යනවා කියලා බොරුවට කොහේ හරි යමු. නැත්තම් දුව සැක කරයි. එයාත් එන්න හදයි. අපි කොහොමද වළක්වමු? ඔයාටත් මොනාරි බේතක් ගන්න යනවා කියලා යමු. එහෙම කියලා අපි දෙන්න විතරක් යමු. වාහනේ ආවා.
ඔෆිස් එකේද? රංගත් ඔෆිස් ගියේ නෑ. අද නේද අර ළමයා යනවා කිව්වේ? ඔව්. පුතා ස්ටේෂන් එකට යනවා කියලා කිව්වා නේද? කලින් නම් එහෙම කිව්වා. ඒත් මං හිතන්නේ පස්සේ තියන්නේ විනාශ කරලා. ඒ මොකද? ස්ටේෂන් එකට යන්න දුක හිතෙන්න ඇති. තාත්තේ මං යන්න කියලා. කොරංග ඉන්න මං කතා කරන්න. යන්දු ඇතුළට. එන්න ඇතුළට. එන්න. අම්මා ඇවිත් දුවට තිරුවන් සරණයි. තිරුවන් සරණයි. සුපපතන අපි පිටත් යමු.
අපි ඉන්නේ. හොඳයි. NSP Smile ඉතිරි කිරීමේ ගිණුම හැම මුහුණකටම හිනාවක් කියනවා. සියල්ලන්ට ජය.